සුබ දවසක් ඔයාලට. ඔන්න අද වීඩියෝ එක රසවත් වට්ටක්කා වෑංජනයක් හදන විදිය. ඉතින් ගමේ විදියට අපේ රහට අපේ විදියට කොහොමද රසට වට්ටක්කා කරි එකක් හදාගන්නේ කියලා තමයි ඔයාලට අද මම පෙන්නන්නේ. ඉතින් අපි පුංචි කාලේ අපේ ආච්චි අම්මලා මෙන්න මේ විදියට තමයි අපිට වට්ටක්කා හදලා දුන්නේ. ඒ රස මතක් වෙනවාද මේ විදියට වට්ටක්කා එක හැදුවම මට? ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ වට්ටක්කා වෑංජනය හදාගන්නේ කියලා. මම අරගෙන තියෙනවා වට්ටක්කා කපලා. ඉතින් ග්‍රෑම් 500ක් වගේ තමයි මම ගත්තේ. ඒ වගේම මෙතන තියෙනවා අබ, සූදුරු, මාදුරු, ගම්මිරිස්, උළුහාල්, ඒ වගේම කොත්තමල්ලි, කුරුඳු. මම අරගෙන තියෙනවා පොල්, ඒ වගේම කැකුළු හාල් ටිකක්, රම්පේ, කරපිංචා, මොමිරිස්, ලොකුලෝණු, සුදු ලූණු, මේ දේවල් තමයි අරගත්තේ. ඉතින් මේ හැමදේම ඕනේ නැහැ. ඒත් පුළුවන් නම් ගෙදරින් මේ දේවල් ඔයාලට සොයා ගන්න. මේ විදිහට හැදුවම ගොඩක්ම රසයි. මම මුලින්ම පෑන් එක ලිපේ තියලා පෑන් එක රත් වෙද්දී මුලින්ම එකතු කරගත්තේ හාල් සහ පොල් ටික. ඉතින් මේ විදිහට හාල් පොල් ටික රන්වන් පාට වෙනකන් අපි මුලින්ම බෙද ගන්න ඕනේ. හාල් පොල් වල තියෙන තෙත ගතිය ඉවත් වුණාට පස්සේ මම දැන් එකතු කරගත්තේ අපේ කුළුබඩු වර්ග ටික. ඉතින් මේ විදියට කුළුබඩු ටිකත් මම හොඳට මේ විදියට බෙද ගන්නවා. ඉතින් හරිම සුවඳයි මේ වෙලාවේ. මම දැන් කපාගත්ත සුදු ලූණු ටිකක් මේකටම එකතු කරගන්නවා. ඒ වගේම කරපිංච ටිකකුත් මේ විදියට එකතු කරගෙන අපි තව ටිකක් වෙලා මේක බෙද ගන්න ඕනේ. ඉතින් මේ කුළුබඩු වර්ග ඔයා ළඟ නැත්නම් ඔයාට ඒ වෙනුවට අමු තුන පහ එකතු කරගන්න පුළුවන් මේකෙදි. අමු තුන පහ කුඩු ටිකත් මේ විදියටම හාල් පොල් එක බෙද ගන්න පුළුවන් ඔයාලට. දැන් මෙන්න මේ විදියට මම හොඳට අපේ කුළුබඩු වර්ග ටික හාල් පොල් ටික බෙදගත්තා. ඊට පස්සේ මම මේ ටික ටිකක් නිවෙන්න පැත්තකින් තියලා කපාගත්ත වට්ටක්ක ටික මේ විදියට මැටි ඇතිලියකට දාගන්නවා. වට්ටක්ක ටික මුලින්ම තඹ ගන්න මම මේකට කපාගත්ත ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා එකතු කරගන්නවා. ඊට පස්සේ දැන් මම එකතු කරගන්නේ කහ කුඩු, ඒ වගේම ලුණු කුඩුත් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙන දැන් මේක ලිපේ තියාගන්න ඕනේ. මම දැන් මේ එකතු කරන්නේ බෙදපු මිරිස් කුඩු තේ හැඳි දෙකක්. ඉතින් මිරිස් කුඩු තේ හැඳි දෙකකුත් මම කබලේ මේ විදිහට බෙදගත්තා. දැන් මේ ටික එකතු කරගෙන වතුර අඩු කෝප්පෙකුත් එකතු කරලා අපි වට්ටක්ක ටික මුලින්ම තඹ ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ගෙදර නිතරම වට්ටක්ක හදන්නේ 3-5 හැමදේම මේ විදිහට මුලින්ම එකතු කරගෙන කිරි එකතු කරලා ඒ විදිහට සාමාන්‍ය ලවලුවක් හදන විදිහටනේ. ඉතින් ඔයාලා දවසක මේ විදිහට හදලා බලන්න. කාර්යබහුලතාවයත් එක්ක නිදහසක් ලැබුණ වෙලාවක නිවාඩු දවසක ඔයාලට පුළුවන් මේ විදිහට වට්ටක්ක හදන්න. ඉතින් දැන් මම වට්ටක්ක එක ලිපේ තියලා පියනකින් වහගත්ත. තැම්බෙන්න දෙමු අපි ඒක. ඒ අතරතුරේ මම හොඳින් නිවුණු අපේ කුළුබඩු මිශ්‍රණය බෙදගත්ත කුළුබඩු ටික මේ විදිහට බ්ලෙන්ඩර් කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් ඒක හොඳ පේස්ට් එකක් විදියට තියෙනවා. මේ තියෙන්නේ මම හදාගත්ත කුළුබඩු මිශ්‍රණය. ඉතින් තරමක් වෙලා ගියත් ඔයාලට මේ විදියට වෙනස් රසකට ඔයාලගේ පොඩි අයට, ගෙදර අයට මේ විදියට හදලා දෙන්න පුළුවන් මේ වට්ටක්කා කරි එක. ඉතින් දැන් මම උකු පොල් කිරි කෝප්පෙකුත් මේකට ටික ටික එකතු කරගෙන මේ පේස්ට් එක පොල් කිරි එකේ දිය කරගන්නවා. ඒ අතරතුරේ අපි පියන ඇරලා බලමුකෝ. ඔන්න ඉතින් වට්ටක්ක එක හොඳට තැම්බිලයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ලස්සන පාටට වට්ටක්ක එක තැම්බීගෙන එනවා මේ වෙලාවේ. තව ටිකක් වතුර හිඳෙන්න දෙන්න ඕනේ. ඉතින් වතුර ටික තව ටිකක් අඩු වුණාට පස්සේ මම දිය කරගත්ත අපේ මිශ්‍රණය තියෙන ඒ උකු පොල් කිරි ටික මේකට එකතු කරගත්තා. දැන් හොඳට මේ වගේ අපි හැන්ඩෙන් කලවම් කරගන්න ඕනේ වට්ටක්ක ටික පොඩි වෙන්නේ නැති වෙන්න.
ඔන්න දැන් මම මේ එකතු කරන්නේ සීනි. ඉතින් සීනි තේ හැඳි එකහමාරක් වගේ මම එකතු කරගත්තා. ඔයාලට කැමති නම් විතරක් සීනි එකතු කරගන්න පුළුවන්. සමහර වට්ටක් වල හොඳට පැණි රස තියෙන නිසා සීනි ඕන වෙන්නෙත් නෑ. ඉතින් මේ විදිහට හොඳට අපි සීනි ටිකත් කලවම් කරගෙන පියනකින් වහලා හොඳට මේක තව ටිකක් තඹ ගන්න ඕනේ. අපේ 3-5 වර්ග ටික වට්ටක් එකට හොඳින් උරා ගන්නකම්. ඉතින් ඔන්න දැන් ඔයාලට මේ පේන්නේ මගේ වට්ටක්ක කරි එක හොඳට හැදිලා තියෙනවා. හරිම උකුවට ඒ වගේම ලස්සන පාටකට තියෙනවා. ඒ වගේම තමයි මේකේ රසත්. ඉතින් මේ විදියට වට්ටක්ක හැදුවට පස්සේ ඇත්තරම බත් කන්න මේ වට්ටක්ක කරි එක විතරක් වුණත් හොඳටම ප්‍රමාණවත්. ඒ තරම්ම රසවත්. ඔයාලත් අනිවාර්යෙන්ම මේ විදියට හදලා බලන්න. ඒ වගේම ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම channel එකත් subscribe කරලා දිගටම recipes එක එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ඉතින් ආයෙත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම ඔයාලව මුණ ගැහෙන්න එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.